මහානායකගේ විශේෂ සේවයටයි පැමිණීමේ. මා වදන් දෙනවා. දැන් මා මේ භවනේ නුඹ රැගෙනමයි පිටවණියේ. देव इंद्र प्रिय देव तिरोपित देव स्पर्धित देव गुणोपित मगध जयोगे शूरवीर बल शक्ति प्रभाकर प्रजा दया करुणा शीना सब अधिरज सरदे වදකාසා රත්තඳුන් සටහන් කරගනු කිසිවකට තුවාල වූ විට ප්‍රතිකාරය සඳහා. නමුත් කිසිවෙක් විසඤ්ඤ වූයේ නම් ඔහුට ප්‍රතිකාරය පිණිස අප සතෝ කිසි නොමැති. මට කපුරු අවශ්‍ය අශෝක. ඒ මූලයේ ගන්ධය ආචාරයට උපචාර පිණිස අවශ්‍යයි. වෙදතුමනි, කපුරු තෙල් පැවසිය නිසි දෙයි. එය උචිත වනු ඇති. කපුරු තෙල් සටහන් කරගනු. භෝජන පිසිය යුතු වෙනුයේ ප්‍රමාණවත් තරම පමණයි. ස්වල්පයක් හෝ ව්‍යර්ථ නොවිය යුතුයි. මා දැනුවත් මේ කරනු ලබන කාර්ය ශාක්‍ය මුනින්ද්‍රයන්ගේ දහමට පටහැනි. විරුද්ධයි. මා මෑණියන්ද අහිංසාව අනුගමනය කරනුයේ. ඇය පවසනුයේ හිංසාවෙන් හිංසාව ඇති වන වග අප සතෝ වෙන විකල්පයක් ශේෂව නොමැති. මේ මගේ ප්‍රාණිය ගැන වූවා නම් මා අහිංසා මාර්ගයේ යාමට පූර්ණ ප්‍රයාස දරනු ඇති. ඒත් මෙහි මේ සැමගේ ප්‍රාණිය අවදානමේ අපගේ සතුරා අහිංසාවේ බසනෑ වටා ගනුයේ. ශාන්තිය ස්ථාපිත කිරීමට හිංසාව අවශ්‍යම වේවි. යාපත් වනුයේ ඔබ මේට සම්බන්ධ නොවීමයි. කිසි සුරක්ෂිත ස්ථානයක හිඳුමයි. අහිංසාවේ අර්ථය ඒ නොවේ. අප අන්‍යයන්ට විපතක් සිදුව විට තනිකිරීම සුදුසු නොවේ. මා ඔබ සමගයි. එහෙත් කවුරුවකි ගැන පුවතක් තිබේද? මේ පරිසරය තුළ අපට ඒ සොයාගෙනුම කිසිවිටකත් නොහැකි වේවි. කුමක්ද කරනුවේ බාලිකාව? නුඹ මෙහි සේවය උදෙසා කැඳ වූයේ මා බැහැදෙකුමට නොවේ. මහානායක කීචක්කගේ සේවයට අවස්ථාව හිමි වෙනුමට. මා දැකමින් පුණ්‍ය රැස් කරමුට දවසේ ආලේපේ රැගෙන මාගේ පාදෙහි ගල්ලුණෝ. යනු දැ තුළ කිසිත් සවියක් නොමැති. මහානායක කීචක්කගේ පාදේමය රජකුමරීකගේ නොවේ. පිටවන මෙතනින්.
මේ කුමද්ද සිදු කළේ? මා නිරපහරීමි නම් මට මේ භවනේ රැඳීමට අවසර නොදේවි. එවිට පියාණන් කෙසේද මින් මුදා ගනුයේ? නැහැ. මාහට දුර්වල විය නොහැකි. වරක් අශෝක හමුවේ දුර්වල වීමේ විපාකය දුටුවා. දෙවරක් නොහැකි. තනිව වෝදකම් නැති. පියාණන් මෙයින් මුදවන පිණිස කුමක් කරන්නට මාහට සිදුවෝද? මාය කරනු ඇති. එයයි මා සතුව ඇති එකම විකල්පය. ප්‍රතිච එසේ නොවෙයි. මෙසේ භ්‍රමණය කරන්න. මා දිවිය පුරාවට ශාස්ත්‍රඥ සිදු කළේ. මේ ශාස්ත්‍ර ගැන නොවේ. එක් දිනකින් කෙසේ හදාරම්ද? සත්‍ය පැවසුවේ ඔබ. එක් දිනකින් සටන් කලාව හැදෑරිය නොහැකි. නමුත් ආත්මාරක්ෂාව ගැනත් කිසිවෙකුට නැහැ උගන්වනුයේ. ඒ අප සැමගේ සහජ ප්‍රවණතාවයක්. ඔය සැම තුළ තිබෙන්නක්. ඉතා කුඩා ජීවියෙකුව දැනුවත් තමාට අනතුරක් පැමිණියට කුමක් කළ යුතුදයි. කුඹුවෙකුත් තම ප්‍රාණය රැක ගැනීමට සපාකනුවේ මනුෂ්‍යාව කෑගසන විලසින්. ඒ අයුරින්ම ඔබ සැම තුළත් තම ආරක්ෂා කිරීමේ විකල්පයක් අවශ්‍යම වේවි. මගේ ගුරු ආචාර්ය ආක්‍රමක් පැවසුයේ සෑම කෙනෙකුටම තම තමගේ රිද්මයන් නැතිවක සටන් කිරීමට. සෑම කෙනාම තමාට විශේෂිත ශෛලියක් සොයාගනු ඇති. මගේ ප්‍රහාර විලාසයේ මෙන්ම ඔබේ ප්‍රහාර විලාසයේ අන්තරයක් වීම ස්වභාවිකයි. කෘෂි කාර්මිකයෙක් අසිපත අතිශය නිපුණව මෙසේ හසුරාලනුවේ ඔහු තෘණ සිඳීමට දෑකැති හසුරුවන විලසින්. ඔබත් ප්‍රයත්න කිරීමේ යෙදෙන්න. ඔබට ඔබ ගැනම අවබෝධ වේවි. ඔබ උදෙසා සටන ස්වභාවික කෙසේදයි. ඔබගේ නාමය කුමක්ද? කොමටද? කිසිවෙක් බැහැරින් පැමිණිලා. ඔහු පවසනවා මද සමයකට පෙර විවාහ වූවග. ඉතින් ඔහුගේ පතිනිය මේ භෝජනශාලාවේ කාර්යයේ නියුතුයි. මා මෙහි නවකෙක්. කිසිවෙක් නැහැ හඳුනන්නේ. මා විමසන්නම් කවුරුදයි. හා ඔහු භවන පසුපසයි. මා මෙය ලබා දෙන්නම්. ඊශ්වර යහපතක් වූයේ. ඇය මගෙන් අන් කිසිවක් නැහැ විමසුවේ. යනු සිරකරට භෝජන දෙනු. දිනක් පාසා මෙසේ බොජුන් ගැනීමෙන් ඔහුට කාර්ය කළ නොහැකි වේවි. මහා නායක ඔහුට මෘත දණ්ඩනය දේවි. යනු පියාණෙනි. කවුරෝකි මගේ තියනිය. පියාණෙනි. මගේ තියනිය කවුරෝකි මගේ තියනිය වැඩීට සෑම වැසියකුටම මා ගැන බොහෝ විශ්වාසයි. ඔවුන්ගේ අපේක්ෂා පවතිනුවේ මා ඔවුන් කීචක්කගෙන් මුදවනු ඇති කියා. මාට හැඟෙනුයේ මා ප්‍රථම වරට ඔවුන්ගේ අපේක්ෂාවන් අප ප්‍රයාස දරනවා. නමුත් අපගේ සංඛ්‍යාව අපේ සංවිධානය කීචකගේ සේනාවට තුල්‍ය කළ විට ඉතා අවමයි. මා එකඟයි අශෝක.
නමුත් අප සතුයි ධෛර්යය විශ්වාසය අපගේ සත්‍යතාව. අපට තවත් යුද බටහි නැවැසි. අපට ග්‍රාමයෙන් තව පිරිසක් එක්රැස් කරගත නොහැකිද? මෑනියන් පවසනුයේ සංචිත වීම තුළයි ශක්තිය කියා. නිසිදේ පවසනුයේ ඔබේ මෑණියන්. රාත්‍රියේදී පිටත්වෙමු ගම්නායක හමුවීමට. රාජකුමාර අශෝක මමත් පැමිණෙන ඔබ සමග. නොහැකි අර්ජුන. ඔබ ගම්නායක හා කතිකා කරද්දී මා දැනගැනීමට ප්‍රයාස දරන්නම් කවුරුවකයක් කණ්ඩිය ගැන. මා කුඩා දරුවෙක්කෙන් කිසිවෙක් මා ගැන සන්දේහ නොකරනු ඇති. කිසිවෙකුට ඔබ ගැන සන්දේහ ඇතිවොත් ඔබ විපතට පත් වනු ඇති නිසක. කීචක්කගේ බටයන් දැඩි විපරමින්. අවදානම නම් සිව්දසින්මයි. ඔබට සහයක් විය හැකි නම් එයයි මගේ සෞභාග්‍ය වනුවේ. මගේ ඉච්ඡාව නම් කවුරුවකයක් කණ්ඩිය සොයා ගැනීම. තුති වේවා අර්ජුන. ඔබ මා ගැන කෙතරම් වේසේද? තුතිපිදීම එවිට කරලන්න. ඔබේ පීඩාව දුරු කළ විට. රජකුට මේ බදු භෝජන කිසිවෙක් මේ සතෙකුට හෝ නැහැදෙනුයේ. නැදියනිය දුබල නොවිය යුතුය අප. මෙම දුෂ්ටයට අවැසිතයයි අප සිතින් දුබලවීමයි. මෙතරම් වසරක් මා ඔහුගේ අපේක්ෂා සුන් කළා. කිසිවිට ඔහුට මෙසේ හැඟෙන්නට නැහැ ඉඩහැරියේ. ඔහු මාහිලා ජයගන්නවක මෙතරම් සමයක් මාගේ ආත්මාභිමානය කණ්ඩනය වීමට නැහැතුන්නේමා. කිසිදා වනුයේත් ඉතින් මා සිත බිඳගත්තා නම් මට දිවි සහිතව සිටිනු නොහැකි. මා දිවි සහිතව නොසිටිනම් මාගේ මේ තියනියගේ සුරතින් කෙසේ අනුභව කරන්නේද? කෙසේ අනුභව කරන්නේද? ඉතින් දැන් මා වෙත මරණය පැමිණියේද? ඔබට කිසිවක් නැහැ වනුයේ. ඔබට කිසිත් වීමට නැහැ දෙනුයේ. මා මෑණියන්ට වදන් දුන්නා. මා ඔබව අපස සුරක්ෂිතව රැගෙන එන වගට. මා එම වදන නියතයෙන් ඉටු කරනු ඇති. නැදීනිය ඔයනි කිසිත් ඔබ නොකරනු. මා දිවිය නම් පූර්ණ වී අවසන්. නමුත් ඔබේ දිවිය ආරම්භ වූවා පමණයි තියනිය. එසේම ඔබට බොහෝ දේ කළ හැකි. මට ඔබ ගැන පූර්ණ විශ්වාසයි. ඔබ කරනු ඇති මා දනිමිය. ඔබ ඉතින් දැන් ඔබේ මෑණියන් ඔබගේ සොයුරු සරසාලිය යුතුයි. එබඳු කිසිත් නොකරනු ඇති ඔබ. මට නෑ වැටෙනුවේ මේ භවන තුළට ඔබ කෙසේද ප්‍රවේශ වූයේ කියා. මා මේ නම් නිසකවම දැනුවත් මේ භවනින් බැහැරට නික්මීම සරල නොවේවි. අසීරු වන අරුන් කිසිත් නොමැති පියාණෙනි. මා මෙතනින් පූර්වෙත් සුරක්ෂිතව නික්මී තිබෙනවා. අද රාත්‍රියේ නැවත නික්මී යනවා. මෙවර හුදකලාව නොවේ. ඔබ සමගයි මා නික්ම යන්නේ පියාණෙනි. ඔබ සමගයි. නැතිනිය රිසියක් නොකරනු. මට මෙතනින් නික්මීම කළ නොහැකි වූවක්. මගේ යාත්‍රාව මෙහිම සමත්ත වී අවසන්. නැහැ පියාණෙනි. මා මෙහි පරාජිත වීමට නොවේ පැමිණියේ. ඔබ මහා කාලින්ගයට නියතයෙන් යනු ඇති. නියතයෙන්. කතිකා කරමින් සිටිනු නේද? කාර්ය නොකරන්නේද? යනු කාර්ය කරනු. නැගී සිටිනු. යනු.
ඇයිද යනු කාර්ය කරනු අද රාත්‍රිය ඔබ මින් මුදවාලීමට මා වදන් දුන්න පියාණෙනි. එම වදන මා පූර්ණ කරනු ඇති. යසශ්‍රී භව ඔබේ සොයුරාගෙන් ශේෂ වූ කාර්ය පූර්ණ කර පැමිණෙනු. තක්ෂිලා නාගරිකයින්ට ඔබ යුක්තිය ලබාදිය යුතුයි. අවශ්‍යන්ම පියාණෙනි. අශෝකට කිරීමට අවශ්‍ය වූ දේ මාද මාගේ අභිප්‍රායසේ පිළිගන්නෙමි. යම් යම් තැනැත්තාට දයුක්තිය සිදු වූයේ මා නිශ්චිත කරලන්නම් මේ සැමට යුක්තිය ඉටුවන වකට. සුශීමව මා සූදානම් කරනු ලැබුවා. මා දැන් මෙයත් නිශ්චිත කළ යුතු වේවි සියමක්ද ප්‍රජාවගේ සහාය ලැබෙන වකට. මහරජුනි රාජකුමාර සුශීම භූමි මාර්ගයෙන් තක්ෂිලාව කරා නික්ම යනු ඇති. පාටලී පුත්‍රයා ඔහුගේ සමතියාව නිරන්තරව පවත්වා ගැනීමට අප විධවිධාන යොදායි තිබෙනුයේ. කුමක්ද ඔබ පවසනුවේ? එයයි සත්‍ය. මට කිකිරි කවුරුන්ගේද කියන්න නෑසැල වූයේ. අපේ සැමගේ විමසා සිටියා. රාජවෛද්‍ය සහෝගේ පතිනිය හඳුනන අයකින් මගේ චරපුෂයට සංදේශයක් ලැබී තිබුණේ. සංදේශයේ උදනත්තා නාමය සටහන් කර නොමැති. මෙය පැහැදිලිව ලියවී තිබුණා. ඔහු මෙය තැනුවත් වක ගිගිරි කාගේද කියා. ඔහුට හැකි අපට මෙයත් පවසාලන්න. රාජවෛද්‍යගේ ගෘහයට කවුරුන් ගිනි තැළුවේද? ඔහු කවදාද හමු විය හැකි? රාජවෛද්‍ය ගෘහයේදී අද රාත්‍රියේ. උචිතයි. අද රාත්‍රියේ සියලු සාක්ෂි ලැබේවි. Produce those proofs in front of Emperor. And තවුරු කරනවා ආචාර්ය චාණක්‍යයන්ගේ ඝාතනයේ රහස්. Chanakya's there. What? එසේ කවුරුන් විය හැකිද? If anybody informs Dharma that the bangle belonged to me, it will not take two රාජ වෛද්‍යගේ ගෘහයේ ගිනි ඇවිලී යාමත් ගලපා Taylor's house back to me. baby. ඔබට සවදානව සිටින්නටයි තිබුණේ. සුකුමාලයා රාජමාතාවගේ ඇකේට වී නැලවිලි ගිය ඇසුමට වඩා තමා යමක් කර බැලීම යහපත්. එවිට ඔබට වැටහෙවි ඔය ලෙසින් සිටමින් වදන් බිනීමේ සහ තමාම යමක් කිරීමේ කිනම් අන්තරයක් දැයි. මෙලෙස එකිනෙකා ගැටීමෙන් කිසිත් නොවනු ඇති සුශීම. ඔබ දෙදෙනාගෙන් කෙනෙක් හසුවද අප සැම හසු වනු ඇති. අප මේ නිශ්චිත කළ යුතුයි. ධර්මායේ තැනැත්තා සොයා නොයන වග. විය නොහැකි. මට හැඟෙනුවේ ධර්ම කිසිත් නොදන්නා වගක්. මේ නාමයේ රහිත හසුන සත්‍ය නම් ඔය ධර්ම බින්දුසාරට ඇයි ඒ පිළිබඳ නොපවසන්නේ? මාද තක්ෂිලාව කරා නික්ම යනු ඇති. ඔබ මේ ධර්මාවන් ගැන වග බලාගත යුතුයි. ඇයිදී අශෝකගේ මෑණියන්නේ කෙදින කෙසේ කුමක් කරාවෙතේ වටහා ගැනීම කළ නොහැකි. යහපතක් අපට එය මෙතෙක් පිය මහරජුට එම කරුණු නොපැවසීම. නැතිනම් ඒව නැවතීමට අවස්ථාවක් අහිමි වේවි. සුශීම පවසන දේ නිවැරදි. යහපත් කරුණක් එය අපහට. ධර්මා මෙතෙක් මහරජුට කිසිත් නොපැවසීම. සත්‍යයක්. අද රාත්‍රියේ ඒ ගැන සත්‍ය හෙළිවී යාවි අපට. දෙවි ධර්ම කෙතරම් දැනුවත්ද? ඔය මත රඳා පවතිවි ඊළඟ අපගේ උපක්‍රමය.